හොඳයි. දැන් මම කියලා දෙන්න හදන්නේ කොස්පට්ටා ගැටය. කොස්පට්ටා ගැටේදී අපි කරන්නේ කම්බයක් ගසකට ගැට ගැසෙන ආකාරය තමයි කියලා දෙන්නේ. මුලින්ම අපි ගත්තොත් මේ මම මේ පාවිච්චි කරන බාර් එකට මම කොස්පට්ටා ගැටේ දාලා පෙන්නන්නම්. මුලින්ම මෙන්න මේ ආකාරයෙන් එක වටයක් මා ගාව තියෙන ලණුව හෝ කඹය මේ විදියට දානවා. දාලා ඉවර වෙලා ඊට පස්සේ මෙහෙම එක වටයක් ආයේ මේ විදියට ගන්නවා. අරගෙන මේ ලණුවේ අග මෙතන මේ මෙන්න මේ ආකාරයෙන් හිර කරනවා. ඊට පස්සේ අපිට පේනවා එච් අකුරක් වගේ මෙන්න මේ විදියට එනවා. මේ ගැටේ අපි අදින්න හිර වෙනවා. මේකට අපි කියනවා කොස්පට්ටා ගැටේ කියලා. අපි මේ කොස්පට්ටා ගැටේ ප්‍රයෝජනය තමයි කොටයකට දාලා කොටේ ඇදගෙන යන්න පුළුවන්. මේක මේ දැන් මම මේ පැත්තේ මේ ලණුවෙන් කොච්චර ඇද්දත් මේක ලිහෙන්නේ නැහැ. මේ කොච්චර ඇද්දත් මේක එන්න තද වෙනවා. එතකොට කොටයකට දාලා කොටේ අපිට ඇදගෙන යන්න ඕන නම් අපිට කොස්පට්ටා ගැටය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම කඹයක් ගසකට ගැට ගසන්නත් අපිට කොස්පට්ටා ගැටය භාවිතා කරන්න පුළුවන්. කොස්පට්ටා ගැටය කඹයක් අපිට තදින් ගසකට ගැට ගසන්නට අවශ්‍ය නම් ඒත් අපි භාවිතා කරන්න පුළුවන්. මේ තියෙන්නේ කොස්පට්ටා ගැටය. ඒ වගේම තමයි අනිත් ගැට වගේම මේක හරි පහසුවෙන් අනිත් පැත්තේ මෙහෙම ඇද්දම ගැලවිලා අපිට ලණුව ලියා ගන්න පුළුවන්. මේ ගැටේට අපි කියනවා කොස්පට්ටා ගැටය කියලා.